සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක දර්ශන නාමල් විජේරත්න. මම දැක්කා නිවුස් වලයි සමාජ ජාල මාධ්‍යවලයි අනුරාධපුර මහරෝහලේ වෛද්‍යතුමියක් ඉතාමත් බරපතල අපරාධයකට ලක් වෙලා දැනට ඒ සම්බන්ධව වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වෙනවා. ඒගොල්ලන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඒගොල්ලෝ ගන්නවා. ඉතින් ඒක ගැන අපිට ඒගොල්ලන්ට යමක් විරුද්ධව ප්‍රකාශ කරන්න බෑ. ඒගොල්ලන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය. නමුත් මේක දැනට මම සැකවින් පැහැදිලි කරන්නම් මේක ඊටමත් අශිෂ්ට සම්පන්න තිරසනුන් අතර සිදුවෙන ක්‍රියාවක්. මේක ඒ වෛද්‍යතුමියට අනාගතයට ඊටමත් දැඩි බලපෑමක් කරන ක්‍රියාවක්. මෙවැනි දේවල් වලට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. හිටපු පොලිස් නිලධාරියෙක් හැටියට මගේ මතය නම් ඒකයි. මෙවැනි දූෂණ නඩු පොලිස් ස්ථානය මගින් දැනට සැකකරු අත්අඩංගුවට අරන් තියෙනවා. ඒකට අනුරාධපුර පොලිසියට මගේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා ක්ෂණිකව සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව. දැන් ඔබතුමන්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන මේ ඇත්තටම මහ ජනතාව අපහසුතාවයට ලක් වෙන කරුණක් කරලා තියෙනවා. අපි ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්ත එකත් අපි සාධාරණීකරණය කරන්නේ නැහැ. ඔබතුමන්ලාට පුළුවන් මේ වෛද්‍යවරයා කියන්නේ මහ ජනතාව දේවත්වෙන්ලා සලකන පුද්ගලයෝ. එතුමන්ලාට මෙහෙම කරදරයක් වුණොත් මේ කාන්තාවට වෙච්ච අපරාධය මේ තිරිසන් සත්වයා විසින් කරන ලද අපරාධය මේ වෛද්‍යතුමියට මහ පොළොව නුහුරන අපරාධයක් විදිහට තමයි අපි සලකන්නේ. මං හිතන්නේ මාත් සමග මේ සියලුම දෙනා එකක වෙනවා ඇති. මෙය වෛද්‍යතුමියට පමණක් නොවේ. මෙය කාන්තාවක් කොයියම්ම හෝ කාන්තාවක් එම රෝහලේ වැඩ කරන කොයියම්ම හෝ කාන්තාවකට සිදු වුණත් මේක ඊටමත් අශිෂ්ට සම්පන්න ක්‍රියාවක්. ඔබතුමන්ලාට හොඳම සුදුසුම දේ තමයි දැන් මේ සම්බන්ධව වැඩ වර්ජනයකට නොයා මේ සම්බන්ධව දැන් පොලිසියෙන් සැකකරු අත්අඩංගුවට අරගෙන පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ සැකකාරයා රිමාන්ඩ් වෙනවා. මේ තිරිසන් තත්වයා මීට පෙරත් මෙවැනි වැරදි වලට අහු වෙලා දඬුවම් ලැබලත් තියෙනවා. අප පිට නිදාස් වෙලා ඉන්න පුද්ගලෙක් කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. මේ මිනිස්සයා මාස 3ක් ඇතුළත අපයක් ලැබෙනවා. ගරු අධිකරණයෙන් අප ලබා දෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා ආපහු සමාජගත වෙනවා. ආපහු මේ මිනිස්සයා මේ වැරද්දිම ආපහු මේ තිරිසන් සත්වයාටින් සිදුවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමුන්නාන්සේලාට පුළුවන් වෛද්‍ය සංගමයට ගරු නීතිපතිතුමාට ඉල්ලීමක් කරන්න පුළුවන් විශේෂ නඩු කටයුත්තක්සේ සලකා මාසයක් ඇතුළත විමර්ශන කටයුතු අවසන් කරලා තවත් මාස 2ක් ඇතුළත මේ සම්බන්ධව අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීමට ඉල්ලීමක් කරන්න පුළුවන් ඔබතුමන්ලාගේ සංගමයට නීතිපතිතුමා හම්බ වෙලා. මං හිතන්නේ ඒක තමයි සුදුසුම දේ. එතකොට මේ මිනිස්සයා එළියට එන්නේ නැහැ. මේ මිනිස්සයා එළියට එනවා කියන්නේ තවත් බරපතල අපරාධයක්. මොකද මෙවැනි ස්ත්‍රී දූෂණ නඩුවක් අපි දන්න විදිහට අවුරුදු ගණනාවක් අධිකරණ විභාග වෙනවා. ඒ වෙනකල් මේ වෛද්‍යතුමියට ඊටමත් බලවත් අසාධාරණයක් වෙන්නේ. එතුමියට විවාහ දිවියට ඇතුල් වෙලා නම් එතන ප්‍රශ්නයක් එනවා. විවාහ අපේක්ෂිත තරුණියක් නම් එතුමියට
විවාහ වීමට තවත් කල් ගත වෙනවා. මෙවැනි නඩුවක් තියෙන කාන්තාවක් එහෙම විවාහ කරගන්න ගොඩක් කට්ටිය සූදානම් නැහැ. ඒක නිසා පුළුවන් තරම් හැකියතාක් ඉක්මනින් මේ ක්‍රියාමාර්ගය නීතිපතිතුමා හමු වෙලා ගන්න පුළුවන් නම් ඒක තමයි මම දකින විදියට සුදුසුම කාරණය. නැත්තම් මේ නඩුව විභාග වීමට දීර්ඝ කාලයක් යනවා. මේක නීතිමය తত্ত্বය මේක මේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 තමයි දණ්ඩ නීති සංග්‍රහයේ ස්ත්‍රී දූෂණය තියෙන්නේ. 364 තියෙනවා මේකට දඬුවම. ඒ දඬුවම නම් අවුරුදු 10කට නොඅඩු අවුරුදු 20කට නොවැඩි සිර දඬුවමක් මේ වරදට දඬුවම් කරන්න පුළුවන්. මේ ස්ත්‍රී දූෂණය සම්බන්ධව මේ පනත සංශෝධනය වෙලා තියෙනවා. මේක සංශෝධිත පනතක්. 364 වෙනි වගන්තිය සංශෝධනය කරලා තියෙනවා. ඒ සංශෝධනය අනුව මේ දඬුවම් නියම කරන්න පුළුවන්. ඒක තමයි මේ අවස්ථාවේ මේ තිරිසන් සත්වයාට කරන්න පුළුවන් ලොකුම දඬුවම තමයි මම ඉහත කී පරිදි නීතිපතිතුමා මාර්ගයෙන් ඉතාමත් ඉක්මනින් මේ නඩු කටයුත්ත විශේෂ නඩු කටයුත්තක්සේ සලකලා විභාග කරන ලෙසට ඉල්ලීමක් කරන්න පුළුවන් ඔබ තමුන්නාන්සේලා සියලුම දෙනාට. මෙවැනි තිරිසන් සත්වෙක් මේ සමාජගත වෙලා සමාජයේ සිටිය යුතු නැහැ. මේ මිනිස්සයා ඉන්න ඕන බන්ධනාගාරයක. ඉතින් ඒක කරන්න අපිත් ඔබතුමන්ලාට උදව් කරනවා. අපි මහ ජනතාව හැටියට අපි ඔබතුමන්ලාට උදව් කරනවා. මම කී පරිදි ඒ කටයුතු ටික ඔබතුමන්ලා කරයි කියලා මම වෛද්‍ය සංගමයෙන් ආයාචනය කරනවා. බොහොම ස්තුතියි.